Hi everyone, welcome back to my YouTube channel. අද මම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ කෙටිසාය පතරම සම්බන්ධයෙන් වැදගත් අවශ්‍යම වන මිනුම් කිහිපයක් සහ වැදගත් කරුණු කිහිපයක්. ඉතින් අපි බලමු මොනවාද කියලා. පළවෙනි එක තමයි ආදර්ශ මිමි වගුව. ඉතින් මේ ආදර්ශ මිමි වගුව වැදගත් වෙනවා අපිට කෙටිසාය පතරම නිර්මාණය කරනකොට. උකුල මිනුම. සාමාන්‍යයෙන් MCQ වලින් මෙන්න මේ ප්‍රශ්නය අහනවා. ඔයාට මේ විදිහේ සූත්‍ර දෙක තුනක් දීලා නිවැරදි සූත්‍රය මොකක්ද කියලා. තවත් වැදගත්ම කරුණු ටිකක් තමයි මේ ටික. කෙටිසායේ ඉදිරිපස පතරමට සමානයි කෙටිසායේ පිටුපස පතරම. ඒ වගේම තමයි ඉන මිනුම කුඩායි සාමාන්‍යයෙන් උකුල් මිනුමට වඩා. ඊට පස්සේ ඉදිරිපස පතරමට ආර 2ක් සහ පිටුපස පතරමට ආර 1ක් සහිතයි. ඊළඟට MCQ වලින් අහන්න පුළුවන් තවත් සූත්‍රයක් තමයි පිටුපස ඉන මිනුම. ඒ වගේම ඉදිරිපස ඉන මිනුමත්. ඊළඟට අපි දන්නවා අපි ඇඳුමක් මහනකොට මැහුම් වාසි තියෙනවා. ඉතින් මේකට අදාළ වෙන මැහුම් වාසි අංශයට, ඉනට, පිටුපස මැදට, සාය වාටියට ඊට අදාළ මිනුම් මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. ඊළඟට යමු අපි මේක මහන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම අපි මේ සායේ ඉදිරිපසයි පිටුපසයි ආර මහන්න. ඊට පස්සේ පිටුපසේ මැද මූට්ටුව මහන්න ඕනේ. ඊළඟට ඉනට ෆේසින් තියලා මහන්න ඕනි. සනගාංචුව මහන්න ඕනි. ඊට පස්සේ පිටුපස කැපුමත් මසලා ඉවර කරගන්න ඕනි. ඊළඟට තමයි අපි අංශ දෙක මූට්ටු කරන්නේ. මේ අංශ දෙක මූට්ටු කරන්න ඔයාලට අක්වක් මැස්ම, ඕවලොක් මැස්ම, බ්ලැන්කට් මැස්ම කියන මැස්ම වල තුන භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට පහළ වාටිය මසා නිම කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කෙටිසාය පතරම සම්බන්ධයෙන් MCQ පේපර් එකට අහන්න පුළුවන් කොටස් තියෙන්නේ. ඔයාලට පුළුවන් එක්සෑම් එකට යන්න කලින් මේ කොටස් ටික හොඳට බලාගෙන යන්න. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න. 2026 A-level කරන්න ඉන්න නංගිලා මාලිලා ඉන්නවා නම් මේ post ටික share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මං අලුත් වීඩියෝ එකකින් ආයෙ එන්නම්.